हाई फ्रेंड्स ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ටෙක්මෑන් YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක මම අද ඔයාලට අරගෙන ආවේ WhatsApp එකට අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ අප්ඩේට් එකෙන් අලුත් වෙලා තියෙන වැඩ කැලේ ටිකක් ඔයාලට තමයි මම අද ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ. වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මොකද මේ channel එක පටන් ගත්තේ මම අලුතින්. හරි යාළුවෝනි අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store app එක open කරගෙන WhatsApp එකට අප්ඩේට් එකක් කියලා තියෙනද කියලා බලන්න. මට නම් WhatsApp එකට අප්ඩේට් එකක් කියලා තිබ්බා. ඒකින්ද මම මේ අප්ඩේට් එක දීලා WhatsApp app එක open කරගන්නවා. ඔයාලා අප්ඩේට් එක දීලා WhatsApp app එක open කරගන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එයි. කිසිම වෙනසක් පේන්න තියෙන්නේ නැහැ. මෙතනින් පොඩි රවුමක් වගේ icon එකක් තියෙනවා. මේක ගැන මම වීඩියෝ එකක් දාලා තින්නේ. ඔයාලට වීඩියෝ එක බලන්න ඕන නම් description එකේ හරි පළවෙනි comment එකේ හරි pin කරලා තියන්නම්. ඔයාලා ඒකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ බලමු අපි අලුත් වැඩ කැලේ ටිකක් මේ WhatsApp එකට දීලා තියෙන. මෙතනින් ඔයාලා මෙතන updates කියන එකට ගිහිල්ලා add status කියන එක උඩ එකපාරට touch කරන්න. ඊට මෙතන leg out කියන එක පොඩ්ඩක් එකපාරට touch කරන්න. මෙතනින් ඔයාලා කැමති photos එකක් තෝරන්න. මම මේ විදිහට මගේ photos එකක් තෝරවුවා. ඉතින් මෙතන හරි ලකුණ දීලා හරි යාළුවනේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් app WhatsApp එකේ විසින්ම සුපිරිම අප්ඩේට් එකක් දීලා තියෙනවා මෙතනින්. මේ වගේ ඉතින් ෆොටෝ ටිකක් එකට දාලා හදා ගන්න වලට වෙනම ඇප්ලිකේෂන් එකක් හරි app එකක් හරි ඩවුන්ලෝඩ් කරන්න උනා. දැන් නම් එහෙම ඉතින් කරන්න දෙයක් නැහැ. WhatsApp එක හරහාම අපිට මේ වගේ ෆොටෝ ගොඩක් එකතු කරන්න පුළුවන්. මෙතන ෆොටෝ කැලි 7ක් 8ක් දාන්න පුළුවන් විදිහට මේව ටිකක් තියෙනවා. මෙතනින් මම 3ක් දාපින්න මෙතන 3 තුන ටච් කරලා වට ඕන ගානට ඇඩ්ජස්ට් කරලා මේක හදා ගන්න පුළුවන්. සුපිරියක් තමයි ඉතින්. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඩන් දීලා ඔයාලට පුළුවන් මේ හදාගත්ත එක ඔයාලට ස්ටේටස් එකක් විදිහට දාන්න. ඔයාලා කැමති ෆොටෝ එකක් දාලා මේ වගේ ඇඩ්ජස්ට් කරලා හදලා ඔයාලට ස්ටේටස් දාන්න පුළුවන්. හරි යාළුවනේ එහෙනම් බලමු ඊළඟ මේ අප්ඩේට් එකෙන් දීලා තියෙන ඊළඟ ක්‍රමේ මොකද්ද කියලා. ඒකට ඔයාලට කැමති මම මගේ group එකක් open කරගන්නවා. group එකක් හදලා මේක open කරගන්න. ඊට පස්සේ මෙතනින් උඩ එකපාරට touch කරලා මේක උඩ එකපාරට touch කරලා දැන් මෙතන profile photo එකක් දාන්න අපිට කලින් නම් වෙනම application එකකට ගිහිල්ලා photo එකක් download කරගන්න උනා. දැන් එහෙම කරන්න ඕනේ නැහැ. මෙතන profile එකේ උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ මෙතනින් search web කියන එක උඩ එකපාරට touch කරන්න. ඔයාලට දැන් මෙතනින් ඔයාලට දැන් ඕනේ pitch එක මෙතනින් type කරන්න ඔයාලගේ group එකට අදාලා. මම මෙතන YouTube කියලා type කරලා ඊට පස්සේ මෙතනින් search කරනවා. හරි යාළුවනේ ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් load වෙලා මෙතනින් ඔයාලට කැමති profile photo වගේක් එනවා. ඔයාලට ගොඩක් හරියක් එනවා මෙතනින්. ඔයාලට කැමති එකක් මෙතනින් touch කරලා ඔයාලගේ pitch එකට දාන්න පුළුවන් profile pitch එකට. මේකත් ඉතින් සුපිරියක් තමයි ඉතින් දීලා තින්නේ WhatsApp එකේ. හරි යාළුවනේ බලමු අපි ඊළඟ එක මොකක්ද කියලා. ඒකටත් ඔයාලගේ contact එකක් ඔයාලා touch කරලා මෙතනින් search bar එකට ගිහින් මෙතනින් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට දැන් ස්ටිකර් නම් කවර group වලට ගිහිල්ලා ඔයාලා ස්ටිකර් ඩවුන්ලෝඩ් කරගත්තේ ඔයාලට ස්ටිකර් ගන්න නැති හින්දා මේක නම් එහෙම කරන්න දෙයක් නැහැ. මේ අප්ඩේට් එක මේ WhatsApp එක විසින්ම ඔයාලට දීලා තියෙනවා. මෙතන WhatsApp එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ස්ටිකර් වගේ. මෙතනින් ඔයාලා ස්ටිකර් එක උඩ එකපාරට touch කරලා මෙතන search bar එකට ගිහින් ඔයාලට ඕනේ ස්ටිකර් එකක් search කරන්න. මම මෙතන කාර් ස්ටිකර් වගේක් තෝරනවා. හරිද ඔයාලා මෙතන search කරාට පස්සේ කාර් වල pitch එනවා මෙතනින් ස්ටිකර් වගේ. ගොඩක් ස්ටිකර් එනවා මෙතනින් මේ ස්ටිකර් එනවා. පොඩක් කනෙක්ෂන් අවුල්. හරිද නම් මෙතනින් මම මේ ස්ටිකරේ තෝරනවා. ඒතර මේ ස්ටිකරේ වල මෙතනින් යනවා පේනවා. සුපිරියක් තමයි ඉතින් මේ අප්ඩේට් එක දීලා තියෙන්නේ. හරි යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ මේ අප්ඩේට් එක තමයි. මම මෙතනින් බැක් වෙනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාලා subscribe කරලා bell icon එක ඔයාලා දාලා තියාගන්න. වීඩියෝ එකේ අවසන් වෙන්න කලින් මාව subscribe සීමාවට යන්න පොඩි support එකක් දෙන්න. හරි යාළුවනේ මම අදට ගිහින් එන්න. ඔයාලට ඊළඟට ඕනේ වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන් යන්න.